හෙලෝ මගේ යාළුවනේ ඔයාලා සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ logo YouTube channel එකට හරියටම logo එකක් හදන හැටි. අපිට ඒකට ඕන වෙන Pixel Lab කියලා app එක. ඒක අපිට Play Store එකකින් හරි Apple Store එකකින් හරි download කරගන්න පුළුවන්. මගේ තියෙන App Store එක Play Store එකේ ඒකෙන් මම download කරගත්තේ app එක මේක. අපි ඒක open කරගන්න ඕනේ. ඕක open කරාම මේ වගේ මේකට තමයි යන්නේ. ඔයාලට මේ නැති WhatsApp කරන්න ඕනේ. මේ අතම තියෙනවා කොටු හතරක්. කොටු දෙකක් තියෙනවා. කොටුවක් උඩ කොටුවක්. ඒක ඔබන්න. ඊට පස්සේ මෙතන උඩ තියෙනවා කලර් කියලා option එක. ඒක ඔබන්න. මේ සැපුත් මෙතන ඉල්ලලා අපිට පාට දාගන්න කළු. කළු දාගෙන ඉල්ල හරි ලොකු දෙන්න. ඊට පස්සේ අපිට මේ යට තියෙනවා එතනම යටම ඒ අකුර. ඒක ඔබලා මෙතන තියෙනවා edit කියලා. එතන edit වලට ගිහලා ඔයාලට ඕනම දාගන්න. MT කියලා YouTube channel එක නම මෙහෙම ඉස්සේ කරගෙන අපිට size එක ලොක් කරගන්න ඕනේ. මේකෙන් මෙතනිනුත් පුළුවන් පොඩියට ලොක් කරන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේ ඒ අර තියෙන option එකේම තියෙන වෙන්නේ size කියන එක. මේ තියෙන D අකුරු දෙකක් පොඩි එකකුයි ලොකු එකකුයි ඒක බලන්න. ඒක බලලා ඔයාලට ඇති size ඔයාලට ඕන ගානට ඒක හදාගන්න. ඔයාලට හදාගන්න පුළුවන්. මම එක 250 විතර වැඩි කරගන්න අකුරු දෙකක් ඉඳ පොඩි වැඩි හින්දා. ඊට පස්සේ අපි මේකට front එකක් ඇඩ් කරගන්න. මම දැන් front වලට යනවා නැත්නම් ඔයාලට පුළුවන් ඔයාලා front එක download කරගෙන ඉන්නවා නම් දැන් යන්න මගේ නම් මේ app එකේ විදිහට front එකක් දාගන්න. ඊට පස්සේ front එකක් වාගෙන ඉතින් ඔයාලට මේක එක front කරලා තියන්න. මට ලස්සන front එකක් නම එක දාගන්නවා. ඊට පස්සේ අපිට මෙතනින් මේකට කලර් එකක් දාන්න. මෙතනත් තියෙනට ප්‍රයත්න කලර් එකක්. මෙතන මේ පේනවා කලර් කියලා. එතනට ගිහලා ඔයාලට කලර් එකක් දාගන්න පුළුවන්. මම නම් M අකුරට විතරක් කහ පාට වගේ දාගන්නවා. කහ පාට ලස්සනයි වගේ. ඊට පස්සේ කහ දාගෙන ඉවරලා ඔයාලා කරන්න ඕනේ ඊට පස්සේ මේ එක ලස්සන කරගන්න තව අපිට පොඩි දෙයක් කරන්න පුළුවන්. අපි ඊට පස්සේ යන්න ඕනේ මේකේ මේ මෙතන අර shape කියලා තියෙනවා. shape වලට යන්න. shape වලට ගිහලා මේ ඔයාලට පේන කොටුවක්. ඒක කොටුව මෙතන රවුම circle එක. circle එක හොරලා අපිට මේ opacity එක පොඩි අර පේන ගානකට කියන වගේ දාගන්න. ඊට මේක ලොක් කරගන්න මේ අපේ logo එක ගන්න. logo දාන්න ලස්සනට තියෙනවා. ඒ හින්දා තමයි කැපිටල් වලින් මම ටයිප් කරන්නේ. ඔයාලට ඕන විදිහක් පේජ් එක ඩන් දෙන්න. ඕකේ. සැපිට මේක පොඩියට අර සයිස් එකට හදා ගන්න ඕනේ. ඊසෙ මේක මේ ගාන හදා ගන්න. හරි ඒක පොඩ පොඩ මැද හරියට ගන්න.
තවත් වීඩියෝ එකකින් හමුවෙමු.